कैंपस ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඔය දෙකේ කද? තේරෙන්නේ පිට එක්කෙනෙක් අදනක් නැහැ. සමසෞඛ්‍ය කෙනෙක් ඉන්නවා. ප්‍රයිවට් ගෙවල් මෙයා නෑ අවදාන. මෙයා මේ ළමයා උදල ගිහින් ඉඳලා බේරගත්තේ කෙනෙක් අnder බෙඩ් එක දාලා. ඔව්. මෙයාගේ නංගි නැති වුණා. සියා නැති වුණා. සායිකල්. ඒවාලම පොඩක් හිතනවා. පදයට වැඩ කරපුවාම මට මමයි යාගේ ළඟේ නැති වුණා තාත්තා ඉතාලියේ ගිහින් විතර මං වීමක් කළා. දැන් ඉන්නේ මෙයයි මෙයාගේ අයියා විතරයි. අයියා මෙයා උසස් පෙළ ලියලා හිටියේ. මේ සම්පූර්ණ විදියට ඔක්කොම මොකක්ද පිවිච්ච දැනක්වත් දෙහි යාගත්තේ දවස් 4කට පස්සේ දෙන්නට දෙන්න බදාගෙන බබා ඊටම හොයාගත්තාම අපි ඉක්මනින්ම කරමු. ඒ කියන්නේ මෙහෙම ඉන්න බෑනේ මෙහෙම එකට ඉන්න බෑ නේද? පවුලක් වෙන ඉන්න අපිට කුලියට අරගෙන දැනට එහෙම සූදානම් කරගෙන එහෙමත් යන්න. දැන් තරම් ඥාතියෙක් ගෙදර ගියත් අපි මාසික කුලිය ගෙවන්න. ඔකේ 5,000 ගෙවන්න. ඒ කියන්නේ ඥාතියෙක් ගෙදර ගියා නේද? මොකද මෙහෙම පුරුෂාලාවට බබාලා ඔක්කොම එකට ගොඩක් කාලයක් ඉන්න බෑනේ. අමාරුයි නේද? ඒ නිසා අපි එහෙම ගියාට පස්සේ ඉක්මනින් ස්ථිර නිවස හදලා දෙන්න ඕන නේද? ඈතට යන්නත් බෑ. ඒ නිසා මේ කිට්ටුවම ඉන්න නම් අපේ රාමුදුරන් වහන්සේගේ විදමත් තියෙනවා කියලා නේද? පුද්ගලික පුද්ගලිකද මම බලලා තියෙනවා. ඒ මොනොත් ඊටම ගත්තොත් අපිට ඉක්මනින් වැඩ පටන් ගන්න පුළුවන් නේද? නමුත් ඉතින් ගයක් හදන්න යම් කාලයක් යනවනේ අපි කවුරුත් නේද? අපි නමුත් අපි හිතන්නේ ටිකක් හොඳ ගෙදරකට යන්න ඕන. ඒකයි අපේ අපේක්ෂාව නේ. නැතිනම් නේද අපේ ගම්සේක මහත්තුරු අපේ ආර්ථික සමාජධාරී මහත්තුරු මේ හැමදේම මම හිතන්නේ විශාල වෙහෙසක් දරුවා. මේ තාමත් විශාල වෙහෙසක් දරනවා නේද? ලබන සතියේ ගියාර ෂෙඩියුල් එකේ තියෙනවා. ලබන සතිය කරගන්න පුළුවන් නේද? ඒතර මේ ඊයේ එන්න හිටියේ. ගියාර ඔෆිසර් අසනීප නිසා යාවේ නැත්තේ. ලබන සතියේ ෂෙඩියුල් එකේ තියෙනවා. ලබන සතිය කරගන්න පුළුවන් ඊට. ඉඩමක් හොයාගන්න, ඉඩමක් පවරගන්න, ඒ ඉඩම නැවත පරීක්ෂා කරන්න, ඉදි කරන්න දෙන්නේ කාටද, කොන්ත්‍රාත්කරුවන් තෝරගන්න. ඒ වගේ ටිකක් තියෙනවනේ පොඩි කාලයක් ගත වෙන එකක් තියෙනවනේ නේද? එතකම් පුළුවන් තරම් බලන්න නිවාසයක් කුලියට ගන්න පුළුවන් නම් ඥාති ගෙදරකට ගියත් කමක් නෑ අපි කුලිය ගෙවනවනේ. ඉක්මනින්ම මේ අවුරුද්ද ඇතුළත නේද අපි නිවාසයක් හදාගෙන අලුත් ගෙදරකට යන්න ඔක්කොම නේද අපි හැමෝම නේද වැඩ කරගමු නේද? අපි බලමු NBR report එකෙන් අපිට කියන්නේ තෙට යන්න සුදුසුද නැද්ද කියලා. සුදුසු තැන්වල භාගෙට ඒ කියන්නේ සුදුසු තැන්වල යන්න සුදුසු තැන්වල ගෙවල් වල යම් අර්ධහානි වෙලා තියෙනවා නම් අපි හිතුවා ආරම්භයේදීම ලක්ෂ 5ක් දෙන්න. ඒක කවුරු හරි හිතනවා ලක්ෂ 5 මදි කියලා අපි තක්සේරු කරලා අපිට ගෙවන්න පුළුවන් නේද? අපි දැනට කොට්ටාසේ වසන් 30ක් විතර තක්සේරු කරලා ඉවරයි. ඔව් ඒතර කී වගේ දාල් ගණන්? ඒකේට ගණන් වල ලක්ෂ 25ට යනකම් අපි තක්සේරු වෙනවා. ඔව් ඔව් ඔව්. ඒකේ ගණන් වලට අර්ධහානිය කියන්නේ 35ක් 40ක් වගේ එනකට ලක්ෂ 10ක් වගේ තක්සේරු කරනවා. මේ වැඩි වීරේ පිටිපස්සින් මෙයාගේ ගෙදර ඔක්කොම නැතුණා මෙයා විතරයි ඉපදුනේ. මෙයා ඒ වෙලාවේ එළිය නාය යන දේ බලන්න එළියේ හිටියත් ළඟ. එතන ඉඳන් අපි ජීවිත බේරාගත්තා කියලා කිව්වේ බේරා තාත්තා නම් ජීවිත බේරා ගන්න වෙලේදී අර නව දෙනෙක් බේරා ගන්න එකේදී මෙයා තමයි තමන්ගේ ඔක්කොම නැතිලා තියෙද්දි බැලලා නවදානවත් තියෙද්දි බේරලා වැඩක් කරන්නේ. තව තාත්තා රජාව ගන්න සම්මතයි. 12ක් විතර යට තියෙනවා. දවල්වල තින්ගම කෂාම් දුන්නා ගන්න තව විවාහ කරගෙන इंजीनियर फैकल्टी में की नया දැන් NBR එකකින් ඇවිල්ලා බලන්න යන්න සුදුසු නැද්ද කියලා. සුදුසු නැත්නම් අලුත් තැනකට යන්න. නේ? එහෙම කරන්න ඕනේ නේද? බලන්න. ලබන සතිය බලන්න නේද? ලබන සතිය පුළුවන් නේද? මානසික ඉන්නකොට බලමු. ඇවිල්ලා පාටි මුදියලා තියෙනවා.
අපි මෙතන මේ මල්ලි අයිමයි තුන් දෙනාම තාම මෙතන අපි ඉස්සරහට ආවෙන්නේ නැහැ මහතර කතාව. තාම MBR එකේ බලන්න ආවෙන්නේ. දැන් ගෙවල් තුනම හිර වෙනවා. නායේ ගියපු තැන දකුණු පැත්තේ ඉඳලා අපි තාත්තා ඉඩම. ඒකෙත් කොටසක් ගිහිල්ලා. දැන් නායේ කෙලවර තියෙන්නේ මගේ ඉඩම මේකත් යට වෙනවා. අපේ හදන්න තැන නැහැ මම. ඉන්න තැනකුත් නැහැ. ඉන්න සුදුසු නැති තැන් වල ඔක්කොමයි. තාම බලන්න ඇවිල්ලා බලන්න යන කාලයක් යනවනේ. ඒකෙන් අපිට ගොඩක් නිලධාරීන්. තව ඉන්න සුදුසු තැනකුත් නැහැ. ටීම් 15යි තියෙන්නේ නේද? ටීම් 15යි ඉන්නේ. දැන් ඔක්කොම හොස්පිටල් ටික බැලුවා, ඉස්කෝල ටික බැලුවා, පාරවල් ටික බැලුවා. එහෙන් බලාගෙන එන්න ඕන නේද? දැන් අපි ගෙවල් ටික බලනවා නේද? මම ලේකම්තුමි කියලා ලබනාගාරවලට බදාලා ගෙවල් ටික බලන්න එනවා. ඒ ටික බලලා එතන සුදුසු නැත්තම් අලුත් ඉඩමක් හොයා ගන්නවා. ඒ ඉඩමේ ගෙවල් හදලා දෙනවා. හරිනේ? එහෙම කරගෙන යන්න. හොඳයි. එහෙනම් මහත්තයාගේ විශ්වාස කරලා ලබන 10ක් ඉන්න. මේ පැත්තෙන් ගන්න. අපේ දනාරිතු හරි පුතාලා අපි යනවා. කිට්ටුවල ගෙවල්. ගෙවල් නේද? අපි යන්නේ යෝජනාව ගන්න පිටට අද යනවා. එක දවස් මේක කරලා හොඳයි.